I've come so far away from home. There's no way I'm turning back now. My destination is unknown, so I'll keep pushing, never slow down. A big blue sky. අභිමානවත් රයිගම් පුරවරය වස්සාන කාලයට හැඩකරන මේ සුන්දර කොතල වැව ළඟ තමයි අපි අද මේ ඉන්නේ. For the stars, if I fall, then I'll get back up, try again, come back stronger in a while. ක්‍රිස් වර්ෂ 1521 දී විතර මේ විජයබා කොල්ලත් එක්ක අපේ කෝට්ටේ රාජධානිය බෙදෙනවා කොටස් 3කට. එහෙම නැත්නම් උපරාජධානි කියන කොටස් 3කට. ඒ කොටස් 3 තමයි සීතාවක කෝට්ටේ රයිගම කියන්නේ. මේ අපි දැන් ඉන්නේ රයිගම කියන රාජධානියේ. මේ රයිගම රාජධානිය පාලනය කරපු රජුරෝ තමයි වහලා ඇති රයිගම් බණ්ඩාර කියලා කියන්නේ. මේ රයිගම් බණ්ඩාර රජතුමාගේ බණ්ඩාගාරය තිබ්බ තැන බණ්ඩාර ග්‍රාම බණ්ඩාරගම වත්මනේ බණ්ඩාරගම වුණා කියලා කතාවක් තියෙනවා. ඉතින් මේ බණ්ඩාරගම පුරවරේ නැත්නම් රයිගම් බණ්ඩාර රජුරුවන්ගේ මේ පුරවරේ අපේ රයිගම් බණ්ඩාර රජතුමාගේ මාලිගාවත් තවමත් ඒ විදිහටම තියෙනවා. පතහවත්ත රජමහා විහාරය කියලා අපි දැන් හඳුන්වන්නේ ඒ රයිගම් බණ්ඩාර රජුරුවන්ගේ ඒ රජමාලිගය තමයි. ඉතින් මේ විදිහේ ඉතිහාස කතාවක් එක්ක අපි මේ අද වෙලා ඉන්නේ කොතල වැව. එහෙම නැත්නම් ඔබ හඳුනන්නේ උයන්වත්ත වැව විදිහට. මේ වැව රයිගම් බණ්ඩාර රජතුමාගේ කාලෙදී රට ශාස්ත්‍රීය කරන්න එහෙම නැත්නම් මේ උපරාජධානියේ උඹුරු වස්සක් දන්න නිර්මාණය කරන ලද වැවක් විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ. මේ කොතල වැව කියලා මේක හඳුන්වන්න හේතුව තමයි මේ වැව. ඔබ දන්න මේ උයන්වත්ත වැව රයිගම් බණ්ඩාර රජුරෝ හදලා තියෙනවා කියන්නේ කොතලයක හැඩයට. මේ කොතලය කියන එක හරියටම විග්‍රහ කරන්න අපි නිකමට හිතමුකෝ කේතලයක හැඩය කියලා. කේතලයක හැඩය තමයි කොතලයක් තියෙන්නේ. කොතලයක හැඩයට හදපු නිසා තමයි මේකට කොතල වැව කියලා නම් කළේ. ඉතින් පෙර රජ දවස සිරිතක් තිබ්බා මේ ගමක වැවක් තියෙනවා නම් ඒ වැවේ නමෙන් තමයි ඒ ගම නම් කරන්නේ. ඉතින් මේ කොතල වැව තිබ්බ පුරවරය කොතල වැව ප්‍රදේශය අදවත්මනේ එය හඳුන්වන්නේ කොතල වැව, කොතලා වැව, කොතලාවල කියලා තමයි අද මේ ප්‍රදේශය ඔබ අප හඳුන්වන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඉතිහාස කතා ගොඩක් එක්ක තමයි මේ වැව හැදිලා තියෙන්නේ. එතකොට කොහොමද මේ කොතල වැව උයන්වත්ත වැව බවට පත් වුනේ? ඔන්නෝම කාලයත් එක්ක කොතල වැව ප්‍රදේශයේ දැන් මේ පතහවත්ත රජමහා විහාරය එහෙමත් නැත්නම් රයිගම් බණ්ඩාර රජතුමාගේ මාලිගයේ පිහිටලා තියෙන්නේ මේ කොතල වැව ආසන්නයේ. කොතල වැව ආසන්නයේ පිහිටලා තියෙන මාලිගයත් එක්කම රජතුමාටත් එහෙම නැත්නම් මේ රජ පවුලේ උදවියත් එකතු වෙලා උයනක් කළා මේ කොතල වැව සමීපයේ. මේ උයන පසුකාලීනව ජනප්‍රිය වෙලා උයන්වත්ත විදිහට මේ කොතල වැව ප්‍රදේශයට නමක් පට බැඳුණා. ඒ විදිහට තමයි කොතල වැව අද උයන්වත්ත වැව බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ වස්සාන කාලේ නැත්තම් වැසි වැටෙන කාලේ හරිම සුන්දර තැනක් තමයි මේ රයිගම් බණ්ඩාර රජුරුවන්ගේ රයිගම් පුරවරයේ තියෙන කොතල වැව එහෙමත් නැත්තම් උයන්වත්ත වැව කියලා කියන්නේ. ඉතින් අද අපි නරඹන්නේ මේ කොතල වැවේ එහෙම නැත්තම් උයන්වත්ත වැවේ සිරි අසිරිය. මේ වගේ දුර ඈතට විහිදෙන ඉතිහාස කතාවක් තියෙන මේ කොතල වැව නැත්තම් උයන්වත්ත වැව ඉතිහාසයේ ඉඳලා වාර කිහිපයකදී ප්‍රතිසංස්කරණයට ලක් වෙලා ඉතාමත් සුන්දර වැවක් විදිහට අද ඔබට අපට දැක ගන්න පුළුවන්. ඉතින් බණ්ඩාරගම ආසන්නයේ ඉන්න බොහෝ දෙනා මේ සුන්දරත්වයේ විඳ ගන්න ඒ වගේම කෙලිලොලෙහි යෙදෙන්න මේ වැව තවමත් පාවිච්චි කරනවා රජ දවසේ වගේම. ඉතින් සහෘදයනි මේ තැනට ඇවිල්ලා ඔබ ගෙනෙන මතක සටහන් පමණක් මෙහි දමා යන්න
තොටිකොළ, බත්කොළ, පොලිතින්, ප්ලාස්ටික් කිසිවක් දමා නොයන්න. මොකද ඉතිහාසයේ සිට පැවති ඉතිහාසයේ නම් අරන් ආපු මේ සුන්දරත්වය වර්තමානය හරහා අපි අනාගත පරපුරට රැගෙන යා යුතුයි. එහෙනම් වීඩියෝ එක බලලා ෆලෝ කරන්න, කමෙන්ට් කරන්න, YouTube එකේ බැලුවා නම් subscribe කරගෙන යන්න.